ආයුබෝවන්. අද අපි හස්තසාර YouTube නාලිකාව තුළින් ඔබ වෙත ගෙන එන්නේ ගුප්ත කතිරය පිළිබඳව. ගුප්ත කතිරය. බලන්න මේ රූප සටහනේ කතිර සලකුණු දෙකකින් ලකුණු කර ඇති ප්‍රදේශය. ඔබේ හස්තතලයේ බලන්න හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර කොටස අත්ත මැදින් ඉහළට යන දෛව රේඛාවේ දෙපසින් එක් පැත්තක හෝ කතිර සලකුණක් තිබෙනවද කියලා බලන්න. මේ කතිර සලකුණ තමයි කියන්නේ ගුප්ත කතිරය කියලා. මේ ගුප්ත කතිරය තියෙනවා නම් කෙනෙක් ගුප්ත විද්‍යාවන්ට ජ්‍යොතිෂ ශාස්ත්‍ර ආදියට ලැබිකමක් දක්වන කෙනෙක්. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර වගේ කටයුතු වල ගොඩක් ප්‍රතිඵල ලබන්න පුළුවන් කෙනෙක්. මෙම කතිරය තියෙනවා නම් ඔබේ විශේෂයෙන්ම යම් මන්ත්‍රයක් නොදැන හෝ යම් කිසි කෙනෙක්ගේ අපි කියමු බඩේ කැක්කුමක් හරි හැදිච්ච වෙලාවක මන්ත්‍ර නොදැන හිටියත් ඉතිපිසෝ ගාථාවෙන් හෝ මතුරලා සුවපත් වෙන්න කියලා වතුර ටිකක් දුන්නත් බොහෝ විට ඒ බඩේ කැක්කුම හොඳ වෙන තරම් වචනවල බලයක් ඔබ සතුව තියෙනවා. බලන්න මේ ගුප්ත කතිරය ඔබේ හස්තතලයේ මේ ශීර්ෂ රේඛාව සහ හෘද රේඛාව අතරේ මේ ලකුණු කර කතිර දෙකෙන් එකක් හෝ පිහිටනවද කියලා. එහෙනම් ඔබට ඒ හැකියාවන් අනිවාර්යයෙන්ම තියෙනවා. ශීර්ෂ රේඛාව සහ හෘද රේඛාව අපි මුල් පාඩම් වලදී කියලා දීලා තියෙන නිසා ඒ රේඛා හඳුනා ගැනීමට අපේ මුල් පාඩම් නරඹන්න ඊට පසුව මෙම හස්තතලයේ ශීර්ෂ රේඛාව හෘද රේඛාව ඔබට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේ දෛව රේඛාවේ දෙපසින් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. මේ එක් පැත්තක කතිරයක් තිබ්බත් ප්‍රමාණවත්. නමුත් දෛව රේඛාවේ කතිරයේ පාදයක් විදිහට සලකන්න බෑ. වෙනම ස්වාධීනවම කතිරයක් තියෙන්න ඕන. එහෙම තියෙනම් තමයි ඔබට එහෙම තියෙන අයට මේ গুপ্ত විද්‍යාවන් පිළිබඳ විශාල පිහිටීමක් උපතින්ම ලැබෙන බව සඳහන් කරන්න පුළුවන්. මේ වගේම තවත් රේඛා පිළිබඳ දැනුම අරගෙන අපි ඉදිරි පාඩමකින් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාට ආයුබෝවන්. ඒ වගේම මේ පිළිබඳ අදහස් තියෙනම් පහලින් පොඩි කමෙන්ට් එකක් දාලා අපි දැනුවත් කරන්න. ඊට පස්සේ සමහර විට ඔබට අත්දැකීම් ඇති ඒවා කමෙන්ට් එකක් මගින් අපිට ඉදිරිපත් කරනවා නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි යලිත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.